ඔන්න ඉතින් අපි අද අරන් ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකා ජනප්‍රියම බියර් දෙකක් වන ක්ලාස් බියර් එකයි වගේම ලයන් ස්ටෝම් බියර් එකයි. මේ දෙක නම් ඉතින් ගොඩක් ලංකාවේ ගොඩක් ෆේමස්. ගොඩක් අය දන්නවා, ගොඩක් අය බීලා තියෙනවා වෙන්න ඕනේ. දැන් බීලා නැති විදියක් නැහැ. ඒ වගේ තමයි දැන් මේ ලයන් ස්ටෝම් බියර් එක, මේ ක්ලාස් බියර් එකයි ලංකාවේ ඕනම බියර් ෂොප් එකක, ඒ වගේම ඕනම බාර් එකකින් ඕනම රෙස්ටුරන්ට් එකකින් අපිට ගන්න පුළුවන්, ගන්න තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු අපේ රටේ නිෂ්පාදිත ලයන් ස්ටෝන් බියර් එක try කරලා. ඉතින් මේක ඇවිල්ලා ඇල්කොහොල් percentage එක වෙන්නේ 8.8 වගේ වෙනවා. එතකොට මේක කොහොම price range එක 800ත් 700ත් අතර වගේ price range එකක් තමයි 2025 වෙනකොට යන්නේ. ඉතින් මේකේ can වගේම bottle එක ගන්න පුළුවන්. මේ ලයන් ස්ටෝන් එක ලයන් ලාගර් එක සාපේක්ෂව ගත්තාම මේක අර මේ ලයන් ලාගර් එකට වඩා අර ඇල්කොහොල් percentage එක පොඩ්ඩක් වැඩි හින්දා තමයි මේකේ පොඩ්ඩක් famous ගතිය වැඩි. අපි බලමු දැන් ලයන් ස්ටෝන් එක අපි බලමු මග් එකට දාගෙන බලමු කලර් එක කොහොමද කියලා. මම දන්න විදිහට නම් මේ ලයන් ස්ටෝන් එකේ මේන් කම්පැනි එක තියෙන්නේ ශ්‍රී ලංකාවේ බියගම කියලා තමයි සයිට් එකේ නම් සඳහන් වෙලා තියෙන්නේ. කොහොමදත් අපි බලමු කොහොමද අපි ගෙවන ගානට සාධාරණ ෆ්ලේවර් එකක් තියනවාද, ඒ වගේම ඇල්කොහොල් percentage එකත් එක්ක ගන්න ගානට සාධාරණයක් තියනවාද කියලා අපි බලමු, try කරලා බලමු. එර්බසුවඳ විසිරුණ සුළුල්ලේ කරුවලේ සල්ලේ කොළම විසි උනා උඹේ මල්ලේ මගේ ගොලේ ධර්මයේ උනත් පැලවෙනවා හස්තා උඹේ හිතේ දින්න එවුන් දින්නෙම උන්ගේ කර්මෙම මනෙවේ කපිතාන් දන්නේ නැතුව අනේ උමරවටිලා නැවුහුඟක් තියෙනවානේ මචං මුහුදුවත් වෙලා කපිතාන් දන්නේ නැතුව අනේ උමරවටිලා. එතන ග්ලාස් එකට දාගත්තම නම් මාරම කලර්ෆුල්. ඉතින් අපි බීලාම බලමු කොහොමද ටේස්ට් එක කියලා. ඒ වගේම තමයි අපි ක්ලාස් බෙරි එකත් බීලාම දෙක කම්පෙයාර් කරලා බලලා කියන්න මොකද්ද හොඳ කියලා. ඉතින් අපි බලමු ඊළඟට ඩෙන්මාර්ක් වල තමයි මේකේ කම්පැනි එක මම හිතන්නේ මුලින්ම 1950 තමයි පටන් ගන්න තියෙන්නේ මේ ක්ලාස් බියර් නිෂ්පාදනය කරන්න. මේක ඇවිල්ලා ක්ලාස් බියර් එක හදන්නේ බාර්ලි වලින් කියලා තමයි කියන්නේ. ඇත්තම තව දෙයක් තමයි මේක ඩෙන්මාර්කයේ නිෂ්පාදනයක් වුණාද මේක මේ අපි ඉම්පෝට් කරන්නේ මේක මේකත් මේ ශ්‍රී ලංකාවේ බියගම ලයන් ස්ටෝන් බියර් කම්පැනි එකේම තමයි මේක රීෆිල් කරන්නේ බොටල් වලට. ඉතින් බලමු අපි ක්ලාස් බියර් එකත් තව මගේට දාලා කොහොමද කලර් එක කියලා. මම හිතන්නේ දෙකේ ලොකු වෙනසක් නැහැ, කලර් එක නම් එක සමානම යන්නේ. ලයන් ස්ටෝන් බියර් එකට සාපේක්ෂව ගත්තාම මේ ක්ලාස් බියර් එකේ මිල පොඩ්ඩක් අර වැඩි පොඩ්ඩක් මේ මිල පොඩ්ඩක් වැඩි. ඇත්තටම ගත්තාම මේ ක්ලාස් බියර් එකත් මේ මගේකට දාගත්තාම නම් ලයන් ස්ටෝන් බියර් එකේ කලර් එකත් එක සමාන කලර් එකක්ම යන්නේ. දැන් මේ අපි අද අරන් තියෙන මේ ක්ලාස් බියර් එකේ මේ ස්ටෝන් මිනිමම් කියන එක. දැන් මේකේ තව ක්ලාස් බියර් එකේ එකක් එනවා මම හිතන්නේ 5.4 ඇල්කොහොල් percentage එක එන එකක් තියෙනවා, කොළ පාට බොටල් එකක් එන්නේ. ඒකට වඩා ශ්‍රී ලංකාවේ ලොකු මාකට් එකක් තියෙනවා මේ ක්ලාස් බියර් ස්ට්‍රෝං මේ මිනිමම් එකට. ඉතින් අපි දෙකම දැන් ටේස්ට් කරලා බැලුවා, අවුලන්නේ නැහැ. ලයන් ස්ටෝන් එකේ ප්ලේ එක නම් සුපිරි, බොන්න පුළුවන්, අවුලන්නේ නැහැ. ක්ලාස් බියර් එකත් ගැටලුවක් නැහැ, අවුලන්නේ නැහැ, බොන්න පුළුවන්. අර තිත්ත ගතිය පොඩ්ඩක් වැඩි, ඒත් අවුලන්නේ නැහැ. ඉතින් ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක මගේ නම් පෞද්ගලික කැමැත්ත තියෙන ලයන් ස්ටෝන් එක ගැටලුවක් නැහැ. ප්‍රයිස් එකත් හොඳයි, ප්ලේ එකත් හොඳයි.